විපතටපත් වෙච්ච අයට මොකද කරන්න ඕනේ කියලා. ඊට පස්සේ එයාට කියලා තියෙනවා අපි කියනවා මියලිවලාක මල්ලක් දෙන්න කියලා පොදුවේ. يعني මහින්දපුරකම මේ ගමේ ඉන්න මහින්දපුර අයත් එක්ක ඒ රෝමාවතී පාරේ ඔක්කොටමත් එක්ක. ඒ නිසා ඒකට දායක වෙලා තියෙනවා ධම්මික ගමගේ මහත්මයා රුපියල් 30000 දීලා තියෙනවා. ඊළඟට ජයන්ත වීරකෝන් මහත්මයා රුපියල් 32200ක් දීලා තියෙනවා. ඒ වගේම සුනිල් චන්ද්‍ර කුමාර මහත්මයා රුපියල් 10000ක් දීලා තියෙනවා. ඒ වගේම සම්පත් මාරසිංහ මහත්මයා රුපියල් ලක්ෂ 2ක් දීලා තියෙනවා. එතකොට මෙන්න මේ මුදල් ප්‍රමාණය දීලා තියෙන නිසා ඒවට සරිලන වියලි සලාක මල්ලක් සමිතියට බැඳිලා හිටියා හෝ නොබැඳී හිටියා හෝ මේ විපත කියන එක කාටවත් පොදු එකක් නේ. ඒක නිසා ඒ සිළු දෙනා වෙනුවෙන්ම ඒ ධර්ම විජය පදනමේ ක්‍රියාකාරී සමාජිකාවන් ඒ වගේ සම්පත් දායකයින් විදේශගත වෙලා ඉන්න අය මේකට දායක වෙලා තියෙනවා. ඒ නිසා ඒ සංවිධානයේ කටයුතු කරපු ඒ පින්වත් මහත්තුරු එකතු වෙලා මේ කරපු පරිත්‍යාගයේ ඉතාමත්ම නිහතමානීව ගෞරවයෙන් අපි පිළිගන්නවා මේ විපතටපත් වෙච්ච නිසා. සාපිපාසා බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ සබ්බේ සත්ත ආහාරට්ටික. සියලු දෙනාම ආහාරය මත තමයි මේ ලෝකේ අපි ජීවත් වෙන්නේ. ඉතින් ඒකට උපකාරයක් හැටියට අත්වල බැඳගත්ත මේ සම්පත්දායක සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කරනවා. ඒ අය මේ ලෝකෙට බිහි කරව මව්දෙමව්පියන්ට අපි පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. මෙලොව හැර ගියා හෝ ජීවිතුන් අතර ඉන්න සියලු දෙනාටමත් ආශිර්වාද කරමින් මේ කටයුතු සාර්ථක කරගන්න. ඔයාලා දන්නවා දැන් මේ ධර්ම විජය පදනම අපි කොහොම හරි සක්‍රිය කරගන්න උත්සාහවන්ත වෙනවා. ඉතින් අපරාධයක මේ අවාසනාවක් සිදුවීමකට මුහුණ පාලා තමයි ඒක తాවකාලික හරි අපිටවලා තියෙන්නේ. කෙසේ වෙතත් අපේ ඉල්ලීමට අහුම්කම් දුන්න නිසා මම කිව්වා අපේ මහින්දපුර ගම් ප්‍රදේශවල 1954 පදිංචි අයනේ මේ ඉතිහාසයේ. ඒ නිසා ඒ අයටත් මේ වෙලාවේ විපත කියන එක අපි කාටත් මහින්දපුරට සේරනුවට දෙමළද මුස්ලිම්ද මාලිමාවේද අලියද පෝට්ටුවද මොකක් නැහැ මිනිසුන්ගේ අඳිවත විතරයි. අපිට මේ ඉඩම් හරි තියෙනවා. වමනක් අය ඉඩලුත් නැහැ, ගෙවලුත් නැහැ, අඳගත්ත දෙයක්වත් නැහැ. හම්බ කරගත්ත දෙයක්වත් නැහැ. ඉතින් ඒ නිසා මේ විපත්ති දායක තත්ත්වයෙන් මුදවා ගන්න අපිට ඒ විදේශගත වෙලා ඉඳ හරි සහභාගී සිල් දිනාටම පුණ්‍යානුමෝදනාවන් කරමින් මේ ලබා ගැනීමට ආපු හැම දෙනාම තමන්ගේ නම සඳහන් කරනවා වගේම ඒ පෙළීට ඉන්න මේ ටික අපි පරිත්‍යාග කරන සිල් දිනාටම පෙරුවන් සරණයි. මේ උදව් කරපු අයටත් අපි බොහොම පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. පෙරුවන් සරණයි. නිදුක් වේවා. නමක් කියන්නේ සේන ජයසිංහ. සේන ජයසිංහ කොහොමද එන මාතේ මෙයාද ඉතින් දෙන්න අර යන්න නෝ අනුලාවතී මහත්මිය. අනුලාවතී කියන්නේ කවුද මේක අනුලාවතී හරිද ඔව් ආ නැහැ ගාලේ හවුද අන්ත කරන්න ඒ ගන්න අනින්න ඕනේ ගන්නකො මේක මට යන්න ඕනේ. ඔව් වැන්දා වගේ තමයි මේක වැටියක් වලින් මේ ගන්න අර ලොරියවත් බාගෙන එන්න ටක් ගන්න. ඒක එතනම තියලා දෙන්න. හා හරයි. ආයි බානවට වඩා අපේ ඒවනේ මේ අපි දෙන්නේ අනුගෙන් අරගෙන හිත සතුටින් දෙනවා ඈ. මෙතන රත්මාල වුණා මාරු කර ගන්න කායි. මෙතන වන්න අතන ඇත්ත බලන්න. මාරු වැඩ කර ගන්න. මොනවාරක රතු තමයි කන්න ඕනේ දීනි වලට බහින්න. ඒක හඳුනන්නේ.